ඊට දරුවෙක් යවනවා කියන්නේ ඇත්තටම ලොකු හීනයක්. හැබැයි හරියට කල්පනා කරේ නැත්තම් එක මේක වැරදි පියවරකින් ඒ හීනිය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන්න පුළුවන්. ඔබත් ජපානයේ අධ්‍යාපනයක් හරි රැකියාවක් ගැන හරි බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් මේ පණිවිඩය ගොඩක් වැදගත් වෙයි. අපි බලමු මේ ගමන සාර්ථක කරගන්නේ කොහොමද කියලා. අපි මේ කතාව පටන් ගමු ටිකක් සැර ඒත් අතිශයින්ම වැදගත් අනතුරු ඇඟවීමකින්. නරක ආයතන හරහා ඇවිත් අනවශ්‍ය රැකියාවල පැටලිලා තමන්ගේ ජීවිතය අවුල් කරගන්න එපා. මේ වචන ටිකේ තියෙන බරපතලකම තේරුම් ගන්න එක තමයි ඇත්තටම පළවෙනි පියවර. මොකද වැරදි පාරක වැඩිදුරක් ගියොත් ආපහු හැරෙන්න පරක් වෙන්න පුළුවන්. හරි. එහෙනම් මොකක්ද මේ අනතුරු ඇඟවීමේ ඇත්ත කතාව? මේක කවුරු හරි හිතලා කියන දෙයක් නෙවෙයි. මේක ජපානයට ගියපු ගොඩක් දෙනෙක් ඇත්තටම මුහුණ දුන්නු සැබෑ අත්දැකීම් ගැන කතාවක්. ජපානයට යන පාර බැලු බැල්මට හරිම ලස්සනට පේන්න පුරුවන්. හැබැයි ඒ අතරේ නොපෙනෙන උගුල් නොයෙකුත් අන්තරාකාරී තැන් සැඟවිලා තියෙනවා. හිතන්න වැරදි ඒජන්සි, නීති විරෝධී රැකියා, දරා ගන්න බැරි ණයබර මේ වගේ දේවල් වලට නිවැරදි මඟ පෙන්වීමක් නැතුව වුණොත් මුළු අනාගතයම ලොකු අවධානමක වැටෙනවා. ඉතින් ඇයි මේ තත්ත්වය මෙච්චරම බරපතල වෙන්නේ? ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒ තමයි ජපානයේ වර්තමාන යථාර්ථය. අපි දැන් ඒ ගැන අවධානය යොමු කරමු. මොකද මේ තත්ත්වය හරියට තේරුම් ගත්තොත් විතරයි අපිට හරියට සූදානම් වෙන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම ජපානය ඇතුලේ පවතින විවිධ ගැටලු නිසා ජපාන් රජය දැන් පිටරටින් එන අය ගැන ගොඩක් සැලකිලිමත්. එහෙම නැත්නම් ටිකක් තදින් ඉන්නේ. ඒ නිසා නීති රීති තවත් දැඩි වෙලා. ඒකේ තේරුම තමයි පොඩි වැරද්දකටවත් දැන් ඉඩක් නැහැ කියන එක. හැමදේම හරියටම පිළිවෙලටම වෙන්න ඕන. ඉතින් මේක තමයි හොඳටම මතක තියාගන්න ඕන දේ. මේ ගමන සාර්ථකව ඉස්සරහට යන්න තියෙන්නේ එකම එක පාරයි. ඒ තමයි හැමදේම හරියටම නීත්‍යානුකූලව කරන එක. ජපානයේ සාර්ථකත්වය කියන්නේ ලොතරයක් වගේ දිනුමක් නෙවෙයි. ඒක හරියට සැලසුම් කරලා අඩියෙන් අඩිය තියලා ගොඩනගා ගන්න ඕන දෙයක්. එහෙනම් මොකද මේ කියන හරි පාර? අපි ප්‍රශ්න ගැන කතා කරා ඇති. දැන් බලමු මේකට තියෙන විසඳුම මොකක්ද කියලා. හරි. ඔය කියන නිවැරදි මාර්ගයේ පළවෙනිම අඩිය තියන්න ඕන කවුද දන්නවද? ඒ තමයි දෙමාපියන්. දරුවෙක්ගේ ජපාන් හීනේ අත්තිවාරම දාන්න පුළුවන් දෙමාපියන්ට. අපි බලමු ඒ ශක්තිමත් අත්තිවාරම හරියටම ගොඩනගන්නේ කොහොමද කියලා. දෙමාපියන්ගේ වගකීම ප්‍රධාන කුළුණු දෙකක් උඩ තමයි තියෙන්නේ. පළවෙනි එක ශක්තිමත් මූල්‍යමය සහයෝගය. ඒ කියන්නේ දරුවට සල්ලි ගැන හිත ඉන්නේ නැතුව ඉගෙන ගන්න අවශ්‍ය ශක්තිය ලබා දෙන එක. දෙවෙනි සහ ඒ වගේම වැදගත් දේ තමයි ඉගෙනීමටම සුදුසු පරිසරයක් හදලා දෙන එක. ඒ කියන්නේ වෙන කිසිම දෙයකට ඔළුව දාන්නේ නැතුව සම්පූර්ණයෙන්ම ඉගෙනීමට විතරක් අවධානය දෙන්න පුළුවන් තැනක්. මේ දෙකෙන් එකක්වත් අඩු වෙන්න බෑ. මේ බලන්න මේ කියමනේ අදහස කොච්චර පැහැදිලිව කියනවද කියලා. දරුවෙක් යවනවා නම් ආර්ථිකමය ශක්තියක් ඇතිව ඉගෙනීමට හැකි පරිසරයක් නිර්මාණය කර දෙන්න. මේක තමයි දෙමාපියන් සඳහා වන මූලිකම පණිවිඩය. හරි. දැන් දෙමාපියන් තමන්ගේ පැත්තෙන් අත්තිවාරම ශක්තිමත්ව දැම්මට පස්සේ එතනින් එහාට වගකීම තියන්නේ ශිෂ්‍යයා අතේ. ඒ අත්තිවාරම උඩ තමන්ගේ අනාගතය ගොඩනගා ගන්න ඕනේ. අපි බලමු ඒ විශිෂ්ට අනාගතයට දොර රෙන්නේ කොහොමද කියලා. ජපානයේ සාර්ථක වෙන්න තියෙන ප්‍රධානම යතුරු තමයි ජපන් භාෂාව. මේ තියන්නේ ඒ ගමනේ සිටියම. N5 ඒ කියන්නේ මූලිකම දැනුමෙන් පටන්ගෙන N4 N3 හරහා එදිනෙදා කටයුතු කරගන්න පුරුවන් මට්ටමට එනවා. ඊට පස්සේ එනවා N2. ඒ කියන්නේ ව්‍යාපාරික මට්ටමේ වැඩ කරන්න පුළුවන් දැනුම. හැබැයි ඉලක්කය වෙන්නම ඕන N1. ඒ කියන්නේ ජපන් ජාතිකයෙක් වගේ භාෂාව හසුරවන්න පුළුවන් ඉහළම මට්ටම. මේක හොඳට තේරුම් ගන්න. මේ භාෂා පඩිපෙළ නගින එක විකල්පයක් නෙවෙයි, ඒක අනිවාර්යයි. ඒ දන්නවද? සමහර විට N5 මට්ටමින් part time රැකියාවක් හොයාගන්න පුරුවන් වෙයි. ඒත් ජපානයේ ඉහළම පෙළේ සමාගමක හොඳම වැටුපක් එක්ක විශිෂ්ට වෘත්තියක් ගොඩනගා ගන්න නම් N1 මට්ටම නැතුම බෑ. ඒක තමයි හොඳම අවස්ථාවලට දොර ඇරෙන යතුරු. එතකොට දෙමාපියන්ගේ ශක්තියයි දරුවගේ කැපවීමයි එකට එකතු වුණාම මොකද වෙන්නේ? ප්‍රතිඵලය තමයි මේ. මුලින්ම සල්ලි ගැන කරදරයක් නැති නිසා සම්පූර්ණ අවධානය ඉගෙනීමටම දෙන්න පුරුවන්. ඒ කැපවීමෙන් භාෂාව ඉහළටම ප්‍රගුණ කළාම ජපානයේ හොඳම සමගම් වලින් රැකියාව අවස්ථා ඉබේම විවෘත වෙනවා. එතකොට Tamanට ගැළපෙන අධ්‍යාපන මාර්ගයක් තෝරගෙන විශිෂ්ට වෘත්ති අනාගතයකට පාර කපා ගන්න පුරුවන් වෙනවා. මේ උපුටා දැක්වීමෙන් ඒ හැම දෙයකම එකතුව හරිම ලස්සනට සාරාංශගත කරනවා. එසේ කළහොත් මුදල් ගැන කරදර නොවි ඉගෙනගෙන ජපානයේ ඇති විශිෂ්ට රැකියා ලබාගත හැකිය. මේකෙන් පැහැදිලිවම පේනව නේද සූදානම සහ සාර්ථකත්වය අතර තියෙන ඍජු සම්බන්ධය.
අවසාන වශයෙන් අපි හැමෝම අපෙන් අහන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. ජපානයේ සාර්ථකත්වය කියන්නේ වාසනාව මත රැඳෙන දෙයක්ද? නැත්නම් ඒක හොඳ සූදානමක ප්‍රතිඵලයක්ද? මේ කතා කරපු හැම දෙයකින්ම දැන් පැහැදිලි ජපානයේ සාර්ථකත්වය කියන්නේ කවදාවත් අහම්බයක් නෙමෙයි. ඒක දෙමාපියන්ගේ බුද්ධිමත් තීරණ සහ ශිෂ්‍යයාගේ නොපොසුබස්නා උත්සාහය එකට එකතු වෙලා පියවරින් පියවර ගොඩනගන අනාගතයක්. 見てねチャンネル登録して腹返してお願いします神様登録ありがとうち